මම ආදිත්‍යානානයක්කාර මට අවුරුදු 26යි. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසර විද්‍යාර්ථිනියක් ලෙස කටයුතු කරනවා. අපේ නිෂ්පාදනය තමයි Wings of Ruin නැත්නම් විනාශයේ පියාපත්. මේක නව නර්තන නිර්මාණයක්. අපි විභාග කටයුත්තක් වෙනුවෙන් අවසන් වසර නර්තන නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කරපු පරිවේශනාත්මක නර්තන නිර්මාණයක්. අපිට ඕනුණා අපේ කතාවක් අපි ජීවත් වෙන සමාජයේ අපේ මිනිස්සු ගැන අපි දකින දේවල් ගැන කතාවක් කරන්න. මේක ගැන අපි නිතර කතා කරද්දී අපිට සාකච්ඡා කරනකොට ආපු මූලිකම දේ තමයි අපි දකිනවා අපේ මිනිස්සු හැල්මේ එක එක දේවල් වල දුවනවා. එක එක goals achieve කරන්න එක එක අරමුණු වලින් මේ ජීවිතේ ගෙවනවා. ඒ ගෙවන අතරතුර අපේ මිනිස්සුන්ගේ එක එක ලක්ෂණ මතුවෙනවා. පරාර්ථකාමී බව සහයෝගය වගේ හොඳ ලක්ෂණත් එක්ක ආත්මාර්ථකාමීකම කුහකකම ඒ වගේ මොනවද ඒවට කියන්නේ මේ නෙගටිව් පැත්තට තියෙන යම්කිසි ලක්ෂණත් අපේ මිනිස්සුන්ගේ දකින්නට ලැබෙනවා. එතකොට මේ ලක්ෂණ නිසා අපේ මිනිස්සු පෙළඹෙනවා තමන්ගෙම කෙනෙක්ව විනාශ කරගෙන හරි තමන්ගෙම කෙනෙක් පාගල දාලා හරි එයාලගේ goals achieve කරගන්න. ඉතින් අපිට මේක විශේෂයෙන්ම අපි ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ ඊළඟට නගරයට ගියාම අපේ ගමේ අපේ ගෙදර වෙන්න පුළුවන් ඕනම තැනක තියෙන මේ ලක්ෂණය අපිට ඕනුණා තවත් සාකච්ඡාවට ලක් කරන්න සහ මේක මිනිස්සුන්ට තේරුම් කරවන්න නිර්මාණයක් බිහි කරන්න. අපිට මේක ගැන කන්සෙප්ට් එක මුලින්ම ඔළුවට එන්න මූලික වුණේ අපේ විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන නගරය. ඒ කියන්නේ කොළඹ නගරය. මේ කොළඹ නගරයේ කොළඹ කොටුව ආශ්‍රිත පරිසරය. අපි දකිනවා මේ තුළ විවිධ තරාතිරම් වල විවිධ රැකියා කරන විවිධ විදිහේ මිනිස්සු ජීවත් වෙනවා. අපි දකින දේ සහ ඒ මිනිස්සුන්ගේ ඇතුළාන්ත ඊට වඩා වෙනස් විදිහේ ජීවිත ගත කරන මිනිස්සු දකිනවා. සහ සත්තු විශේෂයෙන්ම කපුටෝ, පරවියෝ මේ වගේ පක්ෂීන් පවා සැරිසරන මේ කොළඹ කොටුව ඇතුලේ තියෙන පරිසරයේ ස්වභාවය තමයි අපි මුලින්ම නිරීක්ෂණය කරේ. කොළඹ කොටුව ගැන අපි හොයනකොට අපිට දැනගන්නට ලැබුණා අපි මේ දකින්න කොළඹ කොටුව ඇතුලේ නොදකින කතා රාශියක්, හංගන කතා රාශියක්, හැංගුණ කතා රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ඔය අපි කතා කරන ගෝල් ෆේස් පික්ටනිය. අපි විනෝදාත්මක කටයුතු සඳහා පාවිච්චි කරන මේ ගෝල් ෆේස් පික්ටනිය අතීතයේදී සොහොන් පික්ටනියක්. මේ කියන කරුණු නිරීක්ෂණය කළා. ඒවයින් අපි ලබාගත්තු යම්කිසි විශේෂ ලක්ෂණ පාවිච්චි කළා තමයි අපි මුලින්ම මේ ප්‍රොඩක්ෂන් එක කරන්න මූලික අඩිතාලම දාගන්නේ. එතකොට මේ ප්‍රොඩක්ෂන් එක දිගින් දිගටම කරගෙන යනකොට අපි තෝරගත්ත විශේෂිත වුණ පක්ෂීන් දෙදෙනෙක්. එක්කෙනෙක් කපුට, එක්කෙනෙක් පරණ. Wings of Ruin ඔක්තෝබර් මාසේ 26 වෙනිදා හරියටම හවස 7ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ